Hi guys, ඉතින් අද අපි බලමු After Effects වල තියෙන effects පාවිච්චි කරලා මේ වගේ high quality animation එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයගොල්ලෝ first step එක විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන composition size එක select කරගන්න ඕනේ මේ විදිහට. මම 4x4 එකක් select කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන shape layer එකෙන් මුලින්ම star එකක් හදාගන්න එක. මේ star එක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ scale එක හදාගන්න. මම මෙතන points 5ක් විදිහට දෙනවා. ඊට පස්සේ inner radius එක මෙන්න මේ වගේ මට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරලා හදාගන්නවා. ඉතින් මතක තියාගන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේක align කරගන්න ඕනේ හරියට මේක center කරලා තියාගන්න. ඒ වගේම මේකේ rotation එක අපි පාවිච්චි කරන නිසා මෙතන මෙන්න මේ center point එක හරියටම මේකට align වෙන විදිහට තියාගන්න. එතකොට අනිවාර්යෙන් මේක මැද ඉඳලා තමයි rotate වෙන්න ඕනේ. right හරි. දැන් අපිට මේකට අවශ්‍ය කරන effects දෙකක් තියෙනවා. මේ දෙක අපි මේකට දාගමු. right දැන් අපිට මේ විදිහට gradient color එකත් එක්ක shape එක හදාගත්තට පස්සේ අපිට මෙතන effects දෙකක් add කරගන්න තියෙනවා. එකක් තමයි box fast box blur කියන එක මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන්. මේකේ 80ක් විතර අපි parameter එක දෙනවා. ඊට පස්සේ අපි මෙතන තව plugin එකක් add කරනවා wave wrap කියන option එක. right ඊට පස්සේ wave wrap එකේ මෙතන sign කියන එක uncircle කියන එක දීලා මෙතන 150ක් කියන value එක දීලා මෙතන 500ක් වගේ දෙනවා. right ඔන්න ඔය වගේ දීලා අපි මෙතන 0.5 right ඔන්න ඔය විදිහට right ඔය විදිහට දීලා අපි මේක තව පාරක් duplicate කරනවා. duplicate කරලා අනිවාර්යෙන් second එකේ මෙන්න මෙතන ආපහු sign කියන value එක දීලා අපි මෙතන value එක මෙන්න මේ වගේ අපිට පොඩි ප්‍රමාණයකින් curve කරගන්න අපිට ඕන විදිහට. right ඊට පස්සේ අපි මෙතන පළවෙනි wave wrap එකේ speed එක 0 කරලා තියාගන්නවා. එතකොට ඔයගොල්ලන්ට ඔන්න ඔය විදිහේ animation එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේකේ colors වෙනස් කරන්න ඕනේ නම් ආපහු gradient colors වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේකේ colors change කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ shape එක ඕන තැන් වලට ඕන නම් අරන් යන්න පුළුවන්. එතකොට මේකේ animation එක මෙන්න මේ වගේ වෙනස් තැන් වලින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. right එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මාව follow කරලා තියාගන්න මේ වගේ interesting tutorials තවත් බලන්න පුළුවන්.